morning කියලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මෙහෙට උදේ වැස්ස දවසක් ඒ ඉඳලා ටිකක් සීතලයි. සීතලත් එක්ක පාරවල් ඔක්කොම දෙවිලා තියෙන්නේ. වීදුමත් ටිකක් තියෙනවා. අද සිකුරාදා දවසක්. අද අපි යන්නේ මෙහි තියෙන Friday market එකට. Friday market එක කියලා කියන්නේ මෙහි තියෙන ලොකුම second hand market එක. අපි ගිහලා බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. thrifting is close. thrifting market කියන එක ලංකාවේ අපිට එච්චර පුරුදු දෙයක් නෙවුනට යුරෝප් වල ඇමරිකාව වල ඒ වගේම මේ අනිත් රටවල ගොඩක් එක පාවිච්චි වෙන දෙයක්. ඉතින් බලමු අපි ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. බස් එකෙන් බහලා මේ වගේ පාලමෙන් එහා පැත්තට ගියාම තමයි thrifting market එක තියෙන්නේ. Friday market එක අතන ඉතින් පේන්නේ Friday market එක තමයි. මේ අපි ආව පාර. බස් එකෙන් බහලා දැන් ටිකක් දුර පයින් යන්න තියෙනවා. ඒක අපි යන ගමන් තමයි ඉන්නේ. මේ අපි ඉතින් පොඩ්ඩක් ඒ වෙලාව යනකම් thrifting ගැන thrifting history එක ගැන පොඩ්ඩක් කතා කරමු. ට්‍රිප් මාකට් කියන කන්සෙප්ට් එක මුලින්ම පටන් ගෙන තියෙන්නේ කොහෙද කියලා ඇත්තටම දන්නේ නැහැ. හැබැයි හිස්ටරි එකේ තියෙන විදිහට ඇමරිකාවට වෙන රටවල් වලින් සංක්‍රමණිකව වෙන්න පටන් ගත්තට පස්සේ ට්‍රිප් මාකට් කියන එක ගොඩක් දිනවල තියෙනවා. මොකද යාළුවට සල්ලි නැති නිසා පාවිච්චි කරපු ඇඳුම් ඒතකොට පාවිච්චි කරපු දේවල් ආයෙම නැවත පාවිච්චි කරන්න පටන් ගත්ත හින්දා තමයි මේ කන්සෙප්ට් එක හැදිලා තියෙන්නේ. එතකොට ඒවා වැඩියෙන් පාවිච්චි කරන නිසා ඒකට මාකට් එකකුත් හැදිලා තියෙනවා. ඒ 1900 ගණන් වල මුල් කාලේ වගේ එහෙම තමයි ඒක පටන් ගෙන තියෙන්නේ. ඒක ඒත් එක්කම අනිත් රටවල් වලටත් ප්‍රසිද්ධ වුණා කියලා තමයි තියෙන්නේ. ලංකාවේ අපිට නම් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ මේ thrifting market කියන එක ගැන. හැබැයි ඉස්සර කැන්ඩි වල දැන් ඔය සහස්සු වෙන තියෙන තැන තිබුණා බේල් ඇඳුම් කියලා විකුණන්න 100ට 200ට වගේ දාලා. ඒත් ඒ වගේම එකක් තමයි පිට රටවල් වල පාවිච්චි කරපු ඇඳුම් ගෙනලා අඩුවට විකුණන එක තමයි ඒක කරේ. වෙනනම් පාවිච්චි කරපු දේවල් ගන්න තියෙන ඔන්ලයින් මාකට් එක කියන්නේ ikman.lk එතකොට Facebook marketplace ඒ වගේ ඒවා ඇරෙන්න ෆිසිකල් මාකට් එක ගැන එක්ස්පීරියන්ස් එක ගන්න මට නෑ. අපි නම් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මෙහි තියෙන thrifting market එක ගැන. එහෙනම් ගිහිල්ලා බලමු. This one? Sorry? 20. This blue channel?
1 million? 6. Is this original? මම අද ඇවිල්ලා ඉන්නේ ෆ්‍රයිඩේ මාකට් එකට කියලා කලින්ම කියපු නිසා ආයෙම මතක් කරන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. මෙතෙන්ට ෆ්‍රයිඩේ මාකට් කියලා කිව්වට මෙතන ඇත්තනම සූක් අල් ජුමා. සූක් කියලා කියන්නේ අරබි භාෂාවෙන් පොළ කියන එක. මෙතන සෙටප් එක වයිබ් එක ඇත්තටම පොලක් වගේම තමා. ඒ කියන්නේ ගන්න බඩු වලට වගකීමක් බිල් එකක් ඒ වගේ දේවල් මොනවත් හම්බෙන්නේ නැහැ. අපි ගන්න ඒ වෙලාවේ හොඳට බලලා ගන්න ඕනි. මෙතන 100%ම ඔතෙන්ටික් බඩු. ඒ වගේම A grade ඒවා ඒ වගේම ලෝකල් ඒ කියන්නේ ෆේක් දේවලුත් තියෙනවා. ඒක නිසා ගන්න කෙනා ගත්තේ තමයි වගකීම තියෙන්නේ හරියටම බලලා ගන්න එක. මේ තියෙන Rolex එකත් ඒ වගේ A grade එකක්. මේ ෆ්‍රයිඩේ මාකට් එක ලොකු ඒරියා එකක් පුරා විදලා තියෙනවා. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටරයක් විතර වගේ තියෙනවා කාර් පාක් එකත් එක්ක ගත්තාම. ලොකු ටෙන්ට් වගේ ගහලා ඒව ඇතුලේ තමයි තියෙන්නේ ඕපන් ඒරියා එකක. මෙතන ඇඳුම්, සපත්තු, එතකොට බෑග්ස්, පර්ෆියුම්ස්, ජුවලරිස්, ඇන්ටික් බඩු ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එක දවසින් ඇත්තටම ගිහිල්ලා shopping කරලා cover කරන්න බැරි තරම් ඒරියා එක තමයි තියෙන්නේ. අනික ගන්න බඩු හොඳට බලලා ගන්න ඕන නිසා තව ගොඩක් ලොකු වෙලාවක් යනවා. ඇත්තටම බාගින් කරන්න ලොකු වෙලාවක් යන නිසා එක දවසක් ඇත්තටම මදි බලලා ඉවර කරන්න. දැන් අද මම ඇවිල්ලා ඉන්නේ රාමදාන් සීසන් එකේ නිසා මේගොල්ලෝ දවල් 1 වෙද්දි මේක වහනවා. ඒ නිසා මට ඇත්තටම වෙලා මදි වුණා මුළු ඒරියා එකම cover කරලා වීඩියෝ එක කරන්න. ඔයගොල්ලෝ එනවා නම් රාමදාන් සීසන් එකෙන් පස්සේ ඇවිල්ලා බලන්න. මොකද එතකොට රෑ 10 විතර වගේ වෙනකම් මේක ඕපන් කරලා තියෙන නිසා ලොකු වෙලාවක් අරගෙන මේක ඇතුලේ එක්ස්ප්ලෝර් කරලා බලන්න පුළුවන්. අද දවසම වැසිබර කාලගුණයක් තියෙන්නේ. ආයෙම හොඳටම වහිනවා. දැන් අපි ෆ්‍රයිඩේ මාකට් එකේ shopping කරලා ඉවරලා යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් ගිහින් එන්නම්. ආයෙම දවසක මේ වගේ වෙනස්ම වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් see you bye all.